මෙහෙම හිතන්නකෝ. දැන් අපිට සමාජයේ පන්ති තියනවද නැද්ද? උගත් පන්තිය නුගත් පන්තිය කියලා. අන්න හරි. ඒ උගත් පන්තියේ ප්‍රඥාවන්තයෝ ඉන්න පුළුවන්. නුගත් පන්තියේ ප්‍රඥාවන්තයෝ ඉන්න පුළුවන්. හරියට අපි සමාජයේ දුප්පත් පොහොසත් කියලා බෙදන්නේ. එහෙනම් පොහොසත් පැලැන්තියේ ප්‍රඥාවන්තයෝ ඉන්න පුළුවන්කම තියෙනවා. දුප්පත් පැලැන්තියේ ප්‍රඥාවන්තයෝ ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ධර්මය අවබෝධ කරගන්න තියෙන්න ඕන සුදුසුකම ප්‍රඥාව. මොකක්ද මේ ප්‍රඥාව? ප්‍රඥාව කියලා කියන්නේම විමසන්නට පුළුවන් ගතියට. නේ? දැන් ඔබ මෙහෙම කල්පනා කරන්නකෝ. කවුරු හරි මොකක් හරි කිව්වට පස්සේ ඒකේ හැම ගිලින එක තමයි උගත් අධිසිත. නේ? උගත්කම කියන්නේ මොකද්ද? මොකෙක් හරි එකෙක් මොනවා හරි දෙයක් කිව්වම මේක දරා ගන්නවා. ඒක බැහැ ගන්නවා. නේ? උගෙන් ගත්ත දේ උගත්කම නේ. ඒ නිසා අපි ඉගෙනගෙන දරා ගන්න ටිකට තමයි උගත්කම කියලා කියන්නේ. එතකොට මේ උගත්කමේ හිර වුණොත් මොකක් වෙනවද? ප්‍රඥාව මොට වෙනවා. එතකොට එනවා මොකද්ද? මම තමයි උගතා, මම තමයි జగතා, මම තමයි වැඩ්ඩා කියලා එකක් එනවානේ. ඊට පස්සේ වැඩ්ඩා හිතන් ඉන්නවා මම ධර්ම එක තමයි සත්‍ය, අනිත් ඒවා මොකුත් දන්නේ නැහැ කියලා. එතකොට උට වැහෙනවා මොකද්ද? සෝතා වදානි පඤ්ඤා සුත්තමේ ඥාන. ඒක මොකද්ද? උට ඇහුම්කම් දෙන්න තියෙන හැකියාව වැහිලා යනවා. එහෙනම් අංක එකට තියෙන්න ඕන සුදුසුකම මොකද්ද? අහන්න පුළුවන් වෙන්න ඕන. අහගෙන ඉන්න අපිට බැරි මේක නේද?